යන්නේ ගෝල්ඩන් සෙමිනර් එකේ පාඩම් 13ට පේපර්ස් 13ක් සාකච්ඡා කරද්දී ඒකේ ලොකු වැඩසටහනක් යන්නේ. ඒක වෙනම යන්නේ. ඒක ඊළඟ මාසේ. එතකොට ඒකෙදි අපි ওই මොඩල් පේපර්ස් අරවම දින කලවම් ප්‍රශ්න තමයි අපි ඒකට දාන්නේ. දාලා ඉවරලා ඒකේ ඔයාලගේ පාඩම් ආවරණය කිරීමක් කරනවා වෙනම ලෙසන් වයිස්. ලෙසන් රිවයිස් එකක් තමයි එතන තියන්නේ. පාඩම් ටික සම්පූර්ණ මතක් කරලා. මෙතන පාස් පේපර් ටික කරගත්තාම ලොකු දැනුමක් ඔයාලට හම්බෙයි කොහොමද එක්සෑම් ප්‍රශ්න ටික. දැන් ඔයා මේ වෙනකොට පාඩම් සෙට් එකක් ඉවර කරගෙන තියෙනවානේ. මම අර මුලින්ම කියපු දේ කරන්න මුලින්ම ඔයා පාඩම් 13 අරගෙන පාඩම් 13 මේ වෙද්දී එකේ ඉඳන් ආවරණය කරගෙන තියෙන පාඩම් ටික ලියන්න. මම දැක්ක නදිල් අද දාලා තියෙනවා. නදිල්ට තව පාඩම් දෙකක් හරි තුනක් හරි තමයි කරගන්න තියෙන්නේ. එතකොට ඒ වගේ අර ඔයා මේ වෙනකොට කරගෙන තියෙන පාඩම් ටික අනිවාර්යෙන් කොලේක ලියා ගන්න. හරිද? ලියාගෙන කරලා නැති දේවල් ටික මොනවා හරි රෙකෝඩින් හරි කමන්නේ නැහැ. පාඩම් දැන් මේ මාසේ කරනවා නම් අවුලක් නැහැ. කලින් මගහැරලා තියෙන්නත් පුළුවන්. ඒ දේවල් ටික මුලින් කරගන්න. ඊට පස්සේ ඔයාලට පාස් පේපර් එකක් කරනකොට හරිය අර පරණ දේවල් තියරි ටික ආයෙ මතක් වීමක් සිද්ධ වෙනවා. හරිද? මොනවා නෝට් එකම ඉන්න ඕනේ. දැන් පේපර්ස්ම කරන්න ඕනේ. දැන් පාඩම ඉගෙනගෙන පේපර්ස් කරේ නැත්නම් ඔයාලට අමතක වෙනවා. හරිද? ඒක ගැටලුවක්. ඊළඟට කියන්න තියෙන්නේ දැන් මම පොඩි විශ්ලේෂණයක් එක්ක කතා කරන්නම්. මෙන්න මෙහෙම දෙයක් ගැන. හරිද? රයිට්. බලන්න සාමාන්‍යයෙන් පුතේ 2024 පේපර් එක සහ 2025 පේපර් එක අතර ගත්තාම සාමාන්‍ය පාඩම් වලින් ඇවිල්ලා තියෙන විදිය මම චුට්ටක් කිව්වොත් එහෙම 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 කියන පාඩම් ටික ගත්තාම සාමාන්‍යයෙන් මේ පාඩම් ටික මම හිතනවා දන්නවද කියලා අපි පළවෙනි පාඩම දෙවෙනි පාඩම ඊළඟ නම්බර් සිස්ටම් ලොජික් ගේට් පාඩම් ටික දන්නේ නැත්නම් ලවණාවුත් කරපන් ලොජික් ගේට් OS networking ඊළඟ සිස්ටම් ඊළඟ අට database ඊළඟ පුතේ Python ඊළඟ 10 web development ඊළඟට IoT e-commerce future tech හරිද ඔන්න පාඩම් ටික. එතකොට මෙන්න මේ පාඩම් අනුපිළිවෙල සාමාන්‍යයෙන් ගත්තාම සාමාන්‍ය ලකුණු ඇවිල්ලා තියෙන විදිය මම චුට්ටක් දවස් දෙකක් කරන්න බෑ. අද ඉවර කරගමු. අද ඉවර පොළ 20ක් තියෙනවා ලියන්න. අද ඉවර කරයිත් ඔය පාන්දර 3 වෙනකොට කියලා පෙරාගෙන මෙතන බුදිනවා. එතකොට කොහෙද යකෝ ඉවර කරන්නේ? උඹ නම් කියයි. පාන්දර වෙනවා මට මෙතන මේ උගන්වන්න ඕනේ තේරෙන්නේ. මේ පුක ඉරාගෙන උගන්වලා වැඩක් නැහැ මෙතන. අන්තිමේට එක එකටවත් තේරලා නැහැ ඊට පස්සේ. හරිද? මට මේක හරියට උගන්වන්න අයියෝනේ. ඒ හින්දා තීරුම් අරගෙන ඉගෙන ගමු ඈ. බොරුවට උගන්වන්න ගන්න. යා අන්තිමේට පාදින් දේවේදී මොකෙටවත් තේරලා නැහැ. එහෙම අවශ්‍ය නැහැ. එහෙම කලබල වෙන්න ඕනේ. රයිට් මේ බලන්නකෝ සාමාන්‍ය ලකුණු ඇවිල්ලා තියෙන විදිහ මම පොඩි විශ්ලේෂණයක් එක්ක කතා කරන්නම්. පොඩි විශ්ලේෂණයක් තියෙනවා. ඒකත් එක්ක අපි චුට්ටක් කතා කරමු. කැමති කට්ටිය මේක ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම දාගන්න වැදගත් වෙයි ඉස්සරහට. සාමාන්‍යයෙන් ඔය පළවෙනි පාඩමෙන් 2024 ලකුණු 7ක් ඇවිල්ලා තියෙනවා. දෙවෙනි පාඩමෙන් 3ක් විතර ඇවිල්ලා තියෙනවා. ඊළඟට නම්බර් සිස්ටම් වලින් 6.5ක් විතර ඇවිල්ලා තියෙනවා. හරිද? ඊළඟ ලොජික් ගේට් වලින් සාමාන්‍යයෙන් 10.5ක් ඇවිල්ලා තියෙනවා. OS වලින් 9ක් විතර ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ නෙට්වර්කින් වලින් 13.5ක් විතර ඇවිල්ලා තියෙනවා. ඊළඟ සිස්ටම් වලින් ගත්තාම 13ක් වගේ ඇවිල්ලා තියෙනවා. ඊළඟ ඩේටාබේස් වලින් ගත්තාම 14.5ක් විතර ඇවිල්ලා තියෙනවා. ඊළඟට පුතේ 17.5ක් විතර ඇවිල්ලා තියෙනවා Python වලින්. ඊළඟට වෙබ් ඩෙවලොප්මන්ට් ඇවිල්ලා තියෙනවා 10ක් විතර. ඊළඟට අපි මේ අදාළ වැඩේට අමතරව දේවල් කතා කරන්නේ සාමාන්‍ය විනාඩි 15ක් 20ක් විතර අරගෙන ආයෙ මට දවසක් නැහැ මීටින් එකක් ගන්න ඒ හින්දා මම අද එන්න කිව්වෙත් ඒකටම තමයි. හරිද? IoT ගත්තාම ලකුණු 4යි. e-commerce ගත්තාම ලකුණු 4යි. future trend වලින් ලකුණු 3.5ක වගේ පොඩි ප්‍රමාණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? right. ඊට පස්සේ 2025 වෙනකොට වෙනස් වෙලා තියෙන විදිය චුට්ටක් බලමු. පළවෙනි පාඩමේ ලකුණු 3යි ඇවිල්ලා තියෙන්නේ. දෙවෙනි පාඩමේ ලකුණු 6යි ඇවිල්ලා තියෙන්නේ. හරිද? තුන්වෙනි පාඩමෙන් සාමාන්‍යයෙන් 6.5 ලකුණු 3යි ඇවිල්ලා තියෙන 2025 පේපරේ. හරිද? 2025 පේපරේ. ඊළඟට පුතේ 9.5 බවට පත් වෙලා අඩු වෙලා තියෙනවා ලොජික් ගේට් වල. ඊට පස්සේ සාමාන්‍යයෙන් OS වල 9ක් ආපු එක 5ක් බවට පත් වෙලා තියෙනවා. නෙට්වර්කින් වල 13.5 14.5 බවට වැඩි වෙලා තියෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් ইনফরমේෂන් සිස්ටම් පාඩමේ සාමාන්‍යයෙන් 12ක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට 13.5ක් ඇවිල්ලා තියෙනවා අපේ ඩේටාබේස් වලින්. 18ක් ඇවිල්ලා තියෙනවා Python වලින්. පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඊළඟට වෙබ් ඩෙවලොප්මන්ට් වලින් 15.5ක් විතර ඇවිල්ලා තියෙනවා. වෙබ් ඩෙවලොප්මන්ට් වැඩි වෙලා තියෙනවා. ගොඩක් සැලකිය යුතු ප්‍රමාණයකින් ලකුණු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඊළඟට IoT වලින් 4යි, future trend මේ වලින් 4යි. මේකේ ලකුණු 3.5යි. හරි. මේ තියෙන්නේ ලකුණු කීයෙන්ද? 500. නෑ 100. මේ තියෙන්නේ ලකුණු 100. හරිද? එතකොට හරිද? ලකුණු 100න් ප්‍රමාණය තමයි අම්මට හොඳයිනේ. අද ළමයි ටික පයර වෙලානේ. බලන්නකෝ කැම්පවුන්ඩ් කරගෙන ඉන්න ළමයි ටික. හොඳයි ඔහොම ඉන්න ඕනේ.
ලස්සනනේ මම උඹලා. රැවුල් කොණ්ඩේ කපපල්ලා එක්සෑම් කියලා හරියන්නේ නැහැ. මට නම් වෙලා නැහැ කිව්වා. ඒක තොපි බලහන්. එක්සෑම් කියලා බලලා තොපි දිලව් වගේ. හරිද? රැවුල් කොණ්ඩ කපලා පිළිවෙලකට ඉඳපල්ලමු. එක්සෑම් කියලා මොකද කරන්නේ? වෙලා. හරිද? කෙල්ලන් ගෙදර රැවුල් ඇවිල්ලා. රයිට් හරි. චාමර මොකද්ද පිළිවෙලට ඉඳපන්කෝ ටීවී කාරෙක් වගේ. අනේ මන් දන්නේ නැහැ බං. හරිද? හරි. රයිට් හරි කමන්නේ හොඳයි ඈ. කැම්මොන් කරපේ ඕම් ඉන්න ඕනේ. වැඩ ටික මේ මාසේ වැඩ ටිකත් එක්ක සෙට් වෙලා යන්න ඕනේ. මං ආසයි එමු ඉන්න ඕනේ ඈ. මං ආසයි උඹලා කැම්මොන් කරගෙන ඕම සතුටින් ඉන්නවා නම් මට එක දිගට කර හැකි. හරිද? ඔය ගීම් බලපන් කරන්නත් දීලා අපි අපි තරම් කවුරුත් කරන්නේ නැහැ. හරි. එතකොට එහෙම ඉන්න ඕනේ. හරිද? එතකොට තමයි මට පොඩි සතුටක් එනවා වගේ ආසාවෙන් ඉන්නවා වගේ. හරි බලන්න. දැන් චූටි විශ්ලේෂණයක් එක්ක මම කතා කරේ. ඒක දැන් බලන්න ලකුණු ඇවිල්ලා තියෙන විදිය ඈ. හරිද? හරි. දැන් බලන්න මෙන්න මේ පාඩම් වලින් ගත්තාම දැන් අපිට හිතා ගන්න බෑනේ දැන් මාර විදියට මේක වෙනස් වෙලා තියෙනවානේ. එතකොට කාට හරි පුළුවන් ද මම මේ කියන විදිය බලලා 2026 පේපරේ එන විදිය කාට හරි මෙතනින් කිව්වේ ඇයිද? බෑ බ්‍රහ්ම දෙයියෝ නෙමෙයිනේ. එහෙම කියන්න පිස්සුද? එහෙම කියන්න අපේ තාත්තා නම් මේක හදන්නේ අවුලක් නැහැ කිව්වේ ඇයි? එහෙම බෑ. එතකොට ලියලා ඇවිල්ලා තමයි අපි මේක දැනගන්න වෙන්නේ. එතකොට මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරිද? කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි අනිවාර්යෙන් ඉන්න දේවල් වලට ලෑස්ති වෙන්න ඕන මූලිකම දේ. හරිද? ඒ හින්දා හොඳ අවබෝධයක් ගන්නකො මෙන්න මේ ටික. දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ කියන පළවෙනි දෙවෙනි පාඩම් දෙකෙන් මෙන්න මේ අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා 7යි 3යි 10ක් වගේ ඇවිල්ලා තියෙනවා. හරිද? මේ දෙකෙන් ඇවිල්ලා තියෙනවා 9ක් වගේ. සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම මොකද මේක ඇත්තටම මේ ලකුණු වෙනස් වීමක් තියෙනවා සාමාන්‍යයෙන් නේ. ඒතර පළවෙනි පාඩමේ වැඩි වෙලා මේකේ 2025 අඩු වෙලා තියෙනවා. එතකොට ඊළඟට නම්බර් සිස්ටම් වල සීක්වන්ස් අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 2024 2023 වගේ ගත්තාම ලකුණු පහක්වත් අනිවාර්යෙන් නම්බර් සිස්ටම් වලින් ආවා. ඒතකොට සීක්වන්ස් අඩු වෙලා තියෙනවා මේකේ. හරිද? ඊළඟට ලොජික් ගේට් එක ගත්තාම එතනත් ඇත්තටම චූටි අඩුවීමක් තියෙනවා. එහෙනම් MCQ එකක අඩුවීමක් තමයි තියෙන්නේ. හරිද? MCQ එකක ලකුණක් තමයි මෙතන අඩු වෙලා තියෙන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් ඊළඟට ගත්තාම ඔව් ශිවන්ත කියනවා Python plus web development S එක අඩු. Python කියලා වුණාම ඔබට S එකක් නැහැ 8ක් නැහැ. ඊළඟට OS පාඩම ගත්තාම 9යි 5යි. එතකොට මෙතනත් යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. මොකක්ද වෙලා තියෙන වෙනස? මෙතන වෙලා තියෙන වෙනස මේ පාඩමේ සාමාන්‍යයෙන් OS එකත් එක්ක හරිද? OS එකත් එක්ක පොඩි වෙනස වෙලා තියෙන මෙන්න මේකයි. OS සාමාන්‍යයෙන් ගිය අවුරුද්ද වල ආවේ එසේ ප්‍රශ්නයක් විදියට ලකුණු 7.5ක. හැබැයි ගිය අවුරුද්දේ ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් විදියට මේක ඇවිල්ලා තියෙනවා. හරිද? ස්ට්‍රක්චර් බවටපත් වෙලා තියෙනවා. ඊළඟට සැලකිය යුතු වෙනසක් මේවල වෙලා නැහැ නේ. මේවා අවුලක් නැහැ. මේවත් අවුලක් නැහැ. මේවත් අවුලක් නැහැ කියමුකෝ. අවුලක් නැහැ. Python වල ලොකු අවුලක් නැහැ. ලොකු වෙනසක් වෙලා නැහැ 24ත් එක්ක. ඊළඟට web development ගත්තාම අම්මට සිරි වෙන වෙනසක් වෙලා තියෙනවා මෙතන. මොකද්ද මේ වෙලා තියෙන්නේ? web development වල වෙනදාවේ ස්ට්‍රක්චර් ප්‍රශ්නෙකුයි MCQ ටිකයි විතරයි. ස්ට්‍රක්චර් ප්‍රශ්නෙකුයි MCQ ටිකයි විතරයි. එතකොට ස්ට්‍රක්චර් ප්‍රශ්නෙකුයි MCQ ටිකයි විතරක් ආපු හින්දා ලකුණු 10 ඉස්සර තිබ්බා. හැබැයි මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? OS ප්‍රශ්නයක් ස්ට්‍රක්චර් එකට එද්දී web development වලින් ස්ට්‍රක්චර් එකට ප්‍රශ්නයක් ඇවිල්ලා essay වලට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. 2025 අවුරුද්දේ. එතකොට ඒකත් සාමාන්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍ය theory ආශ්‍රයෙන් හැදුණු ප්‍රශ්නයක්. එතකොට PHP වලින් තමයි ගොඩක්ම අහලා තිබ්බේ. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ හින්දා තමයි මෙන්න මෙතන ලකුණු 15.5ක් බවට පත් වෙලා තිබ්බේ. හරිද? ඊළඟට මේවා නම් ඒව ලොකු වෙනසක් වෙලා නැහැ. මේවා පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හරිද? right. ඉතින් ඒ හින්දා දැන් මෙන්න මෙහෙම දේවල් ටිකක් තියෙනවා. දැන් මෙන්න මේ ලකුණු වලින් සාමාන්‍යයෙන් ඔයාට අනිවාර්යෙන් මට එන්න පුළුවන් කියන්න පුළුවන් මෙන්න මේ ටික. මෙන්න මේක ගන්නකො. සාමාන්‍යයෙන් ඔයා හැම ළමයටම පුළුවන් පාඩම් ටිකක් ගත්තොත් මෙන්න මේ logic gate කියන පාඩම. හරිද? logic gate කියන පාඩම. හරිද? ඔය logic gate කියන පාඩම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අවම වශයෙන් අපි කරන්න පුළුවන් දේවල් ටික චුට්ටක් බලමුකෝ ඈ. logic gate කියන පාඩම ගත්තොත් සාමාන්‍යයෙන් අවම වශයෙන් අනිවාර්යයෙන් ලකුණු 10ක් කියලා ගමු අපි මධ්‍යස්ථයක් විදියට. ලකුණු 10ක් එනවා. ලකුණු 10ක් එනවා. හරිද? ඊළඟට සාමාන්‍යයෙන් OS එක ගත්තාම OS වල දැන් අපි ලොකුවට හිතන්න කේස් එකක් නැහැ. දැන් අනිවාර්යයෙන් මේ පාරත් ස්ට්‍රක්චර් එකට එන ප්‍රමාණය වැඩි. බහුතර මේ පාරත් ස්ට්‍රක්චර් එකකට එනවා කියලාම හිතන්න පුළුවන්. හරිද? ස්ට්‍රක්චර් එකකට આવොත් මේ OS පාඩම කරගත්තොත් ලකුණු අනිවාර්යෙන් 5ක් එනවා. හරිද? ඊළඟට සාමාන්‍යයෙන් නෙට්වර්කින් ගන්නකො. නෙට්වර්කින් වල IP address එකක් සහ තියරි ටික ගොඩ දාගන්න ඕනෙක් කෙනෙක්ට පුළුවන්. තියරි ටික ආවරණය කරලා MCQ පේපර් එකක් මගින් ඩිස්කෂන් එකක් දුන්නා. එතකොට හොඳ තියරි දැනුමක් තියෙන්න ඕන මේ නෙට්වර්කින් ප්‍රශ්න කරන්න. මොකද තියරි වලින් අහනවා බහුතරයක්. තියරි බහුතරයක් කාලා IP address ගැටලුවක් දෙනවා. එතකොට තියරි ටික ගොඩ දැමිය යුතුයි. සාමාන්‍යයෙන් අපි කරගත්තොත් ඔය නෙට්වර්කින් කියන පාඩමක්. නෙට්වර්කින් කියන පාඩම කරගෙන ඉවරද දැන් අපේ කට්ටිය? සාමාන්‍යයෙන් මධ්‍යස්ථයක් විදියට ලකුණු 13.5 14ක් වගේ එනවා. ඊළඟට සිස්ටම් පාඩම ලේසි පාඩමක්. සිස්ටම් පාඩමේ ඔය තියෙන MCQ තමයි ප්‍රමාණය වැඩි. MCQ එක සාමාන්‍යයෙන් DFD diagram අරවම diagram ටික පොඩ්ඩක් ආවරණය කරගෙන context diagram theory ටික හොඳ දැනුමකින් ගියොත් එහෙම සාමාන්‍යයෙන් 13යි 12යි ලකුණු 12ක් කියලා ගමුකෝ. ඊළඟට
database ප්‍රශ්නේ. සාමාන්‍ය database එකක් අනිවාර්යෙන්ම එනවා. එසේ paper එක database එකට 14යි කියලා 13යි 14යි අපි 13ක් කියලා ගමුකෝ. ඊළඟට Python ගමුකෝ. Python වල අනිවාර්යෙන්ම පුතේ Python වල උදාහරණයක් විදියට structure ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. එතකොට මේ structure ප්‍රශ්නේ ලකුණු 5ක් එනවා අනිවාර්යෙන්ම. Python වල MCQ තව 5ක් විතර එනවා. එතකොට MCQ 5යි structure 5යි ලකුණු 10යි. ඊළඟ ලකුණු ටික අපිට හැදෙන්නේ MCQ වලින්. මේ දෙවෙනි කොටසේ. දෙවෙනි කොටසේ Python වල essay කොටසක් එනවා 7.5ක. සාමාන්‍යයෙන් ලකුණු 10ක් එන්නේ structure එකටයි MCQ එකට. හරිද? එතකොට අපි උදාහරණයක් විදියට දෙවෙනි කොටසේ essay ප්‍රශ්න කෙලවුණා කියලා හිතන්නකෝ. මම කියන්නේ දෙවෙනි කොටසේ essay ප්‍රශ්න කෙලවුණා. හරිද? හැබැයි අපි අනිවාර්යෙන් Python වල ලියන්න ඕන MCQ 5 structure කරලා ලකුණු 10ක් එන්නේ නැද්ද? එනවා. ලකුණු 10ක් එනවා. අපි කොහොම හරි ගමන්නේ නැහැ. දෙවෙනි කොටසේ එක්කව කොට දාලා හරි හැමෝම ඔක්කොම කරගන්න බැරුව ගිහිල්ලා හරි Python එකේ කොට දැම්ම කියන්නකෝ. ඔක්කොම ගත්තොත් තව හොඳයි. මම මේ ආවු වශයෙන් ඔයාලට පොඩි දල අදහසක් දෙන්නේ. මේ පාඩම් එකක්වත් අතහරින්න බෑ. හරිද? right. ඊළඟට සාමාන්‍යයෙන් වෙබ් ඩෙවලොප්මන්ට් ගත්තාම වෙබ් එකේ ලොකු වෙනසක් තියෙනවා. වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ ලේසි පාඩමක්, කොට දා ගන්න පුළුවන් පාඩමක්. වෙබ් ඩෙවලොප්මන්ට් පාඩමේ 10යි 15යි අතර අපි ලකුණු 12ක් වගේ ගමු. ඔන්න ඔය පාඩම් ටික ගන්නකො. මේ තියෙන්නේ අපේ එක්සෑම් එකට ටාගට් කරන ප්‍රධාන පාඩම් ටික කවුරු මොනවා කිව්වත්. හරිද? මෙන්න මේ කියන පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම. එතනින් පස්සේ ගත්තාම මේ මැද ටික තමයි අපි ප්‍රධාන පාඩම්. IoT, future and eco ඔය ටික ඕනේ නැහැ. ඔය ටික ඕනේ නැහැ කියන්නකො. බලන්න මෙතන එකතු කරලා කීයද කියලා. දැන් මේ ගන්න පුළුවන් ලකුණු දාලා තියෙන්නේ. ගන්න බැරි ලකුණු එකක්වත් නැහැ මෙතන. ගන්න බෑ කිව්වොත් කන පැලෙන්න ගහන්න පුළුවන්. ගන්න බෑ කිව්වොත් නම් දෙන්න පුළුවන් හොම්බකට කුඩු වෙන්න මොකද මේ පාඩම් ටික කරලා තියෙන්නේ නැති වෙන්න. ලේසි. කරන්න පුළුවන් බං. ඇයි බැරි? එකෙක්වත් බෑ. සාසර බෑද? කට ඇරලා කියමන් බෑ කියලා පුළුවන් නම්. පුළුවන්. අන්න එහෙම ඉඳපන්. අන්න එහෙම ඉඳපන්. දැක්කනේ කිව්ව දෙලින්ම ගම පුළුවන්. බය කරලා නෙමෙයි උත්තර ගන්නේ. පුළුවන්. පුළුවන් ඉඳයි කියන්නේ නිකන් ආතල්ලේට කියන්නේ නැහැ පුළුවන්. එකතු කරලා බලපන් කීයද කියලා. එකතු කරලා බලපන්. 5යි 10යි 15යි 15යි 30යි 30යි කියන්නේ 29යි 39යි 39යි 2යි 41යි 51යි 51යි 3යි 54යි 54යි 10යි 64යි 64යි 10යි 74යි 2යි 76යි 100න් 76යි. හරිද? සාමාන්‍යයෙන් IT පේපරේ හදන්නේ ලකුණු 100න් 115ක් ගන්න. 100න් 115ක් ඈ 115ක්ම ගන්න කියලා කියන්නේ නැහැ කවුරුත් ඒකකට යන්න. හරිද? ඒකකට යන්න ඔයාලට 75නේ ඕනේ. ඉතින් ලකුණු 75 ගන්න මෙන්න මේ පාඩම් ටික හරියටම කරගත්තත් හරි. හරිද? හැබැයි හරියටමනේ. හරිද? මම මේ හොඳට මතක තියාගන්න මම මේ කියන වැඩසටහනින් ඔයාලට පුළුවන් වෙන්න ඕන දැන් හරියට දැන් මේ දවස් ටික හරියට මැනේජ් කරගන්නවා නම් හරිද? හොඳට බලන්න. මේ දවස් ටික හරියට මැනේජ් කරගන්නවා නම් අනිවාර්යෙන් ICT වලට එක්කෝ A එකක් එක්කෝ B එකක් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. සරලව කියනවා නම් මේ ටිකවත් හරියට කරගෙන මේ ටිකෙන් අඩු වෙන ලකුණු වලින් ලකුණු 10ක් තව අඩු කරපන්කෝ දැන් තැන් වලින් ලකුණු 10ක් අඩු කරොත් එහෙම ලකුණු 65ක B එකක් ගන්න පුළුවන්. අද පටන් ගන්න කෙනෙක් වුණත් වැඩ කරන්න ගන්න ඕනේ. දැන් මේ වෙදී යම් මට්ටමකට කරගෙන ඉන්න සෙට් එකක් ඉන්නවනේ. හැබැයි මම දන්නවා කොච්චර කරපු එකෙක් උනත් අන්තිමේදී කියන්නේ මට බෑ. ඇත්ත කතාව එහෙමනේ කියන්නේ. තවමදි. හරි. කොහොම හරි කමන්නේ තමන් මේ ටික මුලින් කොට දාගත යුතුමයි. මේ පාඩම් ටික හිඟා කාලා හරි කමන්නේ බඩ ගාලා හරි කමන්නේ මේ ටික කොට දාගත යුතුමයි. අන්න එතකොට උඹලට B එකක් අතේ කියලා තේරුම් ගන්න පුළුවන්. මේ පාඩම් ටික කොට දාගත්තොත් B එකක් අතේ.